අපි අද සමනලව කයාකින් කරන්න ආවා. අට්ටි ඉන්නවා. සෙට් එක. පොඩ්ඩක් මේ පොඩ වැස්සක් යනවා. අපි හවස ආවේ සන්සෙට් එක බලන්න හිතාගෙන. සන්සෙට් එක නම් පොඩ්ඩක් අද කාලගුණයක ගිහිලා තින්නේ. අපි දෙන්නද? එන්න. අට්ටි යනවා. වැඩේ කරන්න. තමලත් වෙනවා පස්සේ. පොඩ්ඩක් පොදයක් යනවා. බලමු එනවා. ඔන්න විස්තරේ කියනවා අහගන්න. පදිනේදී. නැත්නම් අත තුවාල වෙන්න පුළුවන් ළඟ නැමුත්. ඒක පැටලලා දකුණු පැත්තෙන් මේ පැටල් එකයි සම්පූර්ණ රෝබලා පස්සට අදින්න ඕනේ. ඒක තමයි ඉස්සරහට යන්නේ. මෙහෙම මාරුවට මෙහෙම පැටල ගන්න. එතකොට පැටල කරද්දී ඉස්සරහා එක්කෙනා ගහන දකුණෙන් ගහුවොත් පිටිපස්සේ එක්කෙනා දකුණෙන්ම ගන්න. ඒක තමයි හරියට පැටල කරගෙන යන්න පුළුවන්. නැත්නම් පැටල් එක වදින්න පුළුවන් දෙයකම ඒ නිසා මෙහෙම පැටල කරන්න ඉස්සරහට යනවා. එතකොට අපි දකුණු පැත්තෙන් විතරක් මෙහෙම පස්සට ගැහුවොත් එහෙම දෙතුන් පාරක් වම් පැත්තට හැරෙනවා. අක්කල හැරෙනවා. වම් පැත්තෙන් ගැහුවොත් දකුණට හැරෙනවා. එතකොට අපි රිවර්ස් එකට ගහනවා නම් වතුර පාර ඉස්සරහට ගන්නවා. වතුර පාර ඉස්සරහට තල්ලු කරාම රිවර්ස් එකට ගන්නවා. හරිද? මම වතුර බහලා බලා ගන්න. ඔන්න පෙන්නනවා. ඉස්සරහට එනකොට එහෙම ගන්න පටන් ගන්නවා. වමට අරව ගන්න ඕනේ දකුණ විතරක් ගිහුවම වමට හැරෙනවා. වමෙන් ගහුවොත් දකුණට හැරෙනවා. ඉස්සරහට යනකොට නවත්ත ගන්න එපා. එතකොට නවත්ත ගන්නකොට වතුර පාර දෙපැත්තෙම ඉස්සරහට තල්ලු කරන්න. එතකොට නවතිනවා. එතකොට පස්සට ගන්නත් එහෙම පුළුවන්. ඒක දිගටම කන්ටිනියු ගහුවොත් පස්සට යනවා නේ. හරිද? ඔක තවුලක් නැහැ නේ. යන්න හදන සෙට් එක. 4 දෙනෙක් යන්න හදන බෝඩ් දෙක. හරි. එතකොට සෙට් එක යන්න හදන. මොකද view එක පොඩ්ඩක් වැස්ස නිසා පොඩ්ඩක් view එක ගිහිලා තින්නේ ලස්සනයි. අර වදී එකයි. වැස්සට. ආපාරක් ගන්න මේ පැත්තෙන්. තව ගන්න. හරි.